ආයිබෝවන්. ඉතින් යාළුවනේ අදත් අපි එකතු වෙන්නේ සතිය හෙලකුරු ඇප් එකකින් SNM ප්‍රවෘත්තියක් නිකුත් කරලා තියෙනවා. ටිකක් අවධානය යොමු වෙච්ච රටට සුබදායක ප්‍රවෘත්තියක් හා සමානව ਵਿਚාරයට බඳුන් වෙච්ච ප්‍රවෘත්තියක්. නව ශ්‍රී ලංකන් ගුවන් යානය අද දිවයිනට. විශේෂයෙන්ම මේ අපිට හම්බෙලා තියෙනවා A330 ගණේ ගුවන් යානයක්, මගී ගුවන් යානයක්. ඉතින් අපි දැක්කා මේ ගුවන් යානය ලංකා වටේ මුහුදු තීරේ ජනතාවට පේන ආකාරයට යම්කිසි ප්‍රචාරණාත්මක වැඩපිළිවෙලක් ඔස්සේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක වැඩපිළිවෙලක් කරගෙන යනවා, යම්කිසි කටයුත්තක් සිදු කරනවා. ඉතින් මේ ගුවන් යානය නිමිත්ත කරගෙන මේ ආයතනය පිළිබඳ කතා කරොත් එහෙම ගොඩක් සමාජ මාධ්‍ය කරුවෝ සහ ගොඩක් දේශපාලඥයෝ මේ සම්බන්ධයෙන් විවිධ මතවාද පළ කරා. ඒ විවිධ මතවාද පළ කරන අතර නලින් බණ්ඩාර අමාත්‍යතුමා ඒ වගේ අමාත්‍යවරු කීප දෙනෙක් ටිකක් ඍණාත්මක අදහස් ඉදිරිපත් කරලා තිබ්බා. අපි දන්න කාරණාවක් තමයි ලංකාවේ ඕනෝ පුරවැසියෙක් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක කියලා කියන්නේ අවුරුදු ගාණක් පාඩු ලබන ආයතනයක්. මේ ආයතනය ඇතුළ යම්කිසි ප්‍රතිවෝගත කිරීමක් අවශ්‍ය වෙනවා. ඒක ඇත්ත. දැනට සින්න සභාපතිතුමත් පඩියක් ගන්න නැතුව වැඩ කරන සභාපති කෙනෙක්. ඒ වගේම ඔහු හේලිස් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් කියලා මෑත කාලේ මාධ්‍ය තුලින් සනාථ කරගෙන තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා එයාර්ලයින්ස් ආයතනය පිළිබඳව කතා කරද්දී ඒ ආයතනය ප්‍රතිවෝගත කරන්න ලංකාවේ ඉහළම ධනපතියෝ ධම්මික පෙරේරා ඩල්ලි සිරිසේන වගේ කට්ටිය ගත්තත් එයාලත් බංකොලොත් වෙනවා කියලා තමයි ආර්ථික විද්‍යාඥවරුන් මේ පිළිබඳව සනාථ කරලා තියෙන කරුණු කාරණා ගණයට තියෙන්නේ. ඉතින් යාළුවනේ අද මෙහෙමයි අපිට මේ කාරණාව සාකච්ඡා කරද්දී ජනාධිපතිතුමා මම හිතනවා මේ ව්‍යාපෘතියට අත ගැහිම ඉතාමත් හොඳයි. මොකද හේතුව පාඩු ලැබුවා කිය මේක අපි විසික් කරලා තියෙන ආයතනයක් වෙන්න දෙන්නේ නැතුව මේක යම්කිසි මට්ටමකින් අපිට පුළුවන් නම් ලාභ ලබන ආයතනයක් බවට පත් කර ගන්නත් අතිරික්තයක් සේවාවේ අතිරික්තයක් දකින්න තියෙනවා. 2000ක විතර කණ්ඩායමක් ඉන්නවා කියලා ගණනයක් තියෙනවා. විවිධ අක්‍රමිකතා දූෂණ ක්‍රියාත්මක වෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා. ඉතින් අපිට මේක මේ පැත්තකට දාලා විසික් කරලා විකුණන්න තියෙන ආයතනයක් කියලා ලේබල් කරන්නේ නැතුව ජනාධිපතිතුමා මේ වගකීම බාර අරගෙන මේක ප්‍රතිවගත කිරීමට පටන් ගත් එකට සතුටුදායකයි. ඒ වගේම නව ගුවන් යානයක් ලංකාවට එන එකත් ඒ වගේම අපි දන්නවා අපේ ආර්ථිකය අර තේපොල් රබර් කියන තැන නැති වෙලා IMF කියන අකුරු තුනට සීමා වෙලා තියෙද්දි සංචාරක කර්මාන්තය අපේ විශාල වශයෙන් වර්ධනයක් අපිට පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය තමයි අපේ ආර්ථිකයේ දැන් ප්‍රධාන සාධකයක් කියලා තියෙන්නේ. නමුත් අර සමහර වෙලාවල් වලදී අපිට ගුවන් යානාවල තියෙන අක්‍රමිකතා දෝෂ දර්ශන මොකද තාක්ෂණික දෝෂ මත විදේශිකයන් අපි ගැන හිතන යම්කිසි මට්ටම ඍණාත්මක ආකල්ප ටිකක් තියෙනවා. ඉතින් ඒවත් මැඩ පවත්වගෙන අපිට පුළුවන් වෙලා තියෙනවා අලුත් ගුවන් යානයක් අපේ රට තුල ක්‍රියාත්මක වෙන්න විදිහට පහසුකමක් විදිහට ලබා දෙන සංචාරකයන් සහ මගීන් හට. ඉතින් හොඳ කටයුත්තක්. මේක කුමන දේශපාලනික තරාතිරමකින් විග්‍රහ කරත් මේක කුමන සමාජ මාධ්‍යකින් ඍණාත්මකව මේක විග්‍රහ කරත් මම හිතනවා මේකේ පවතින හොඳ කටයුත්තකුත් තියෙනවා. මොකද මේ අතීතයට බැනම අවුරුදු 76ට 77ට බැනම ඉන්නේ නැතුව අපිට පුළුවන් නම් වර්තමානයේ ගොඩනගන්න මේ විදිහට අලුත් දේවල් කරලා අවදානම් ගන්න වෙනවා. රිස්ක් එකක් ගන්න වෙනවා ආර්ථිකය තුල, දේශපාලනය තුල. එතකොට ජනාධිපතිතුමා ඒ ගත්ත අවධානයට අපි ඇත්තටම ගරු කරනවා. ඉතින් සුබ පතනවා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක අපිට දවසින් දවස දකින්න ඕනේ අලුත් වැඩපිළිවෙලක් එක්ක ප්‍රතිවගත කිරීමත් එක්ක හොඳ කටයුත්තක්. අර වැඩ කරන සේවකයෝ 2000ට. ඒ 2000 සාධාරණයක් කරයි කියලා අපි හිතනවා. අලුත් දේවල් එක්ක යන්න පුළුවන්. ඉතින් අපි මේ සැරේ ප්‍රවෘත්ති දකින්නේ සුබදායක පොසිටිව් ප්‍රවෘත්තියක් විදිහට යම් කිසි ආයතනික වශයෙන් යම් කිසි මට්ටමක දුර්වලතා ආර්ථික කඩාවැටීම් තියෙනවා. ඒක එක තැනකට සීමා කරන්නේ නැතුව අපිට පුළුවන් නම් අලුත් පියවරකින් අලුත් විදිහට හිතලා මේක සංවිධානාත්මකව ඉදිරියට යන්න ඒක සාර්ථක කටයුත්තක් වඩපත් වේ සංචාරක කර්මාන්තයටත් රටේ ආර්ථිකයටත් අපි හැමෝටම. ඒ වගේම තමයි මම මෙතනදී කතා කරන්න ඕන තවත් කාරණාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ හේලිස් ආයතනය සහ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක අතර තියෙන ප්‍රති ගැටුම මොකක්ද කියන එක පිළිබඳව ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කරොත් සභාපතිතුමා අපි දන්නවා පඩියක් ගන්නෙත් නැත්නම් ජීවත් වෙන ක්‍රමවේදات අවශ්‍ය වෙනවා. ඒවා පිළිබඳවත් සභාපතිවරු ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක විතරක් නෙමෙයි සෙසු ආයතනවල සභාපතිවරු පවා ජීවත් වෙන හැටි පිළිබඳව යම්කිසි
පසු විපරමක් කරලා බලන එකත් හොඳයි. මොකද මාධ්‍ය සමහර දේවල් සමාජ මාධ්‍ය තුල ජනමාධ්‍ය තුල විපක්ෂයෙන් සමහර දේවල් කිව්වහම අපි ඒවා කනට ගණන් ගන්න නැතුව ඉන්නේ නැතුව ඒ දේවල් හොයලා බලලා ඒ අඩුපාඩුත් හදාගෙන යනවා නම් ඒ තමයි සාර්ථක ගමනක් අපිට යන්න පුළුවන්. එහෙනම් සුබ පතනවා ශ්‍රී ලංකා එයාලයින්ස් එකට. ඔබට සුබ සතියක්. ජය වේවා.